සුබ දවසක් හැමෝටම. මම අද කතා කරන්නේ මිනිස් වගාවේ එන වෛරස් රෝග, කොළ කොඩවීම ඇති කරන වෛරස් රෝගය පලිබෝධනාශක විතරක් පාවිච්චි කරලා මර්ධනය කරන්න පුළුවන්ද, පාලනය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක පාලනය කරන්න අපිට තව මොනවද කරන්න පුළුවන් කියන දේ ගැන. මේ තියෙන්නේ මගේ මිරිස් වගාව MICHHY1 මිරිස් වගාව. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකකින් දැම්මා මේ මල්ච් එක කොහොමද එලා ගන්න කියලා. මේ එලාගත්ත මල්ච් එකේ මගේ වගාව. මේ වගාවට දැන් මාසයක් විතර වෙනවා. අපි බලමු කොහොමද මේ වගාවේ වෛරස් රෝගය පාලනය කරන්න කරලා තියෙන දේවල් කියලා. වෛරස් රෝග වගාවට එන ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙන් පළවෙනිම ක්‍රමය තමයි අපේ තවාන. අපි දාගන්න තවානේ වෛරස් රෝග තිබුණොත් එහෙම ඒක තවාන පුරා ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ අපි ඒ පැල හිටවුවොත් එහෙම අපිට හිටවපු කාලේ නම්ම වෛරස් රෝග පාලනය කිරීමට විවිධ දේවල් කරන්න වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම අපි හොඳ පැල ටිකක් හදා ගන්න වෙනවා. එහෙම නැත්නම් හොඳ පැල ටිකක් තියෙන තැනකින් අපේ වගාවට පැල ගන්න වෙනවා. ඒ නිසා මුලින්ම වගාවේ තවාන ආරක්ෂා කරගන්න ඕන. තවාන ආරක්ෂා කරගන්න පුළුවන් හොඳම දේ තමයි හොඳ බීජ ටිකක් හොයාගෙන ඒකට බීජ ප්‍රතිකාර කරලා තවානත් ජීවාණුහරණය කරලා බීජ ටික හරියට තවන් දාගෙන අනිවාර්යෙන් ඉන්සෙප්ට් ප්‍රූෆ් net එකක් අරගෙන ඒකට සාමාන්‍ය පොඩි කොටසක් ඇති ඒ ඉන්සෙප්ට් ප්‍රූෆ් net එකේ අනිවාර්යෙන් තවාන හොඳට වහන්න ඕන. උඩිනුයි වටේනුයි හැමතැනම වහලා පස් වලින් සීල් කරගන්න ඕනේ වටේටම. එතකොට කිසිම සතෙක්ට තවාන ඇතුළට ගිහිල්ලා හානි කරන්න වෙන්නේ නැහැ. වෛරස් රෝග වගාවේ පැතිරෙන්නේ වෛරස් රෝගී ශාකයකින් සුදු මැස්සා, පැල මැක්කා සහ කුඩිත්තා යන සත්තු විෂ උරා බීලා එයාලා හොඳ ශාකයකින් විෂ උරා බීපුවම තමයි ඒ වෛරස් එක ඒ හොඳ ශාකයට යන්නේ. මොකද මෙයාලගේ ඒ විෂත් එක්ක කේටයත් එක්ක අනිත් ශාකයට ඒ වෛරස් එක ගමන් කරනවා. දැන් මේ බලන්න මේ වගාවේ මේ තියෙන පැලේ මේකට වෛරස් රෝගය හැදිලා තියෙන්නේ. මේ පොඩි පැලේ මේක විෂ උරා බීලා මේ එහා පැත්තේ තියෙන ගහේ විෂ උරා බීවොත් ඒකට කෙලින්ම වෛරස් එක වැළඳෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ ගහක් දැක්කොත් ඒක දැන් පේනවා ඇති හැදිලා නැහැ. මේ ගහේ උස බලන්න. මේ ගහේ උස මේ පොඩි පැලයක් තියෙන්නේ. ඒක තිබ්බා කියලා අපිට කිසි වැඩක් නැහැ. අනිවාර්යෙන් මේවා ගලවලා දාන්න ඕනේ වගාවේ. මේකේ පළු හැදෙන්නේ නැහැ මේක තිබ්බා කියලා. අපේ වගාවට අහිතකර තත්වයක් තමයි මේ වගේ පැල තියාගෙන ඉන්න එක. ඊළඟට වගාවේ මෙන්න මේ සුදු මැස්සා, පැල මැක්කා සහ කුඩිත්තා යන සත්තු ගේ ගහණය අවම කරන්න අපිට කෘමිනාශකම විතරක් භාවිතා කරලා හරියන්නේ නැහැ. ඒකට මේ වගේ ඇලෙන උගුල් වගාවේ තනින් තන සවි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අක්කර කාලක භූමි ප්‍රමාණයක් වගේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අක්කර කාලකට මේ වගේ yellow card 10ක් විතර සම්බන්ධ කළොත් ඇති. මේ yellow card සම්බන්ධ කරනකොට දැන් පේනවා ඇති මේ මිරිස් ගහේ උස. මේ බලන්න yellow card එක තියෙන්නේ ඒ ගහට වඩා පොඩ්ඩක් උසින්. මොකද මේ සත්තු ගොඩාක් උඩින් පියාඹන්නේ නැහැ. මේ ගස් මට්ටමින් තමයි පියාඹන්නේ. එතකොට මෙයාලා මේ වගේ මෙයාලා කහ පාටට ගොඩක් කැමති. ඒ නිසා මෙයාලා මේ කාඩ් එකේ වැහුවම එයාලට ආපහු එන්න බෑ. මේක ඇලවෙනවා. මේ බලන්න මේ කාඩ් එකේ අපිට සාමාන්‍යයෙන් අදහසක් ගන්න පුළුවන් වගාවේ මොනුන්ද ඉන්න සත්තු කියලා. පලිබෝධක සත්තු මොනුන්ද කියලා මේ කාඩ් වලින්. ඔයාලට පේනවා ඇති නිල් පාට කාඩ්. මේ තියෙන නිල් පාට කාඩ් එක. මේක සාමාන්‍යයෙන් පැල මැක්කට තමයි නිල් පාට කාඩ් එක එල්ලන්නේ. මොකද සුදු මැස්සා, කුඩිත්තා වගේ සත්තු කහ පාටට කැමති වුණාට පැල මැක්කා කැමති නිල් පාටට. ඒ නිසා මේක නිල් පාට කාඩ් එල්ලන්නේ පැල මැක්කට. ඔයාලගේ වගාවේ මේ විදිහට තනින් තනින් මේ වගේ කාඩ් එල්ලුවොත් ඔයාලට කෘමිනාශක වලට යන වියදම ටිකක් හරි අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වෛරස් රෝගත් පාලනය කරගන්න පුළුවන්.
මිරිස් වගාවේ පලිබෝධ පාලනයේදී තවත් වැදගත්ම දෙයක් තමයි වල් පැලෑටි වලින් තොරව පවත්වා ගැනීම භූමිය. ඒ මොකද ගොඩක් රෝගකාරක සත්තු ඉන්නේ වල් පැලෑටි වල. දැන් මේ ශේෂ්ත්‍රයේ මල්ච් එක දාලා තිබුණත් බලන්න මේ කාණු වල වල් පැලෑටි තියෙනවා. මේ වල් පැලෑටි ඉක්මනට ලොකු වුණාම ඒ සත්තු මේ වගේ තමයි ඉන්නේ. අපි කොච්චර තෙල් ගැහුවත් වැඩක් නැහැ. මේ සත්තු මේ වගේ තාරක ශාක විදිහට ජීවත් වෙනවා. ඒකට මෙන්න මේ වගේ කප් තියනවා වෙළඳ පොලේ ගන්න. ඒක දිය රිසින ටැංකියේ නොසල් එක ගාවට හයි කරලා මෙන්න මේ විදිහට ස්ප්‍රේ කරගෙන යන්න තියෙන්නේ. ඒක කරන්න ඕන අනිවාර්යයෙන්ම උලඟ අඩු වෙලාවක. ඒ වගේම උස්සන්න හොඳ නැහැ කප් එක. මොකද පාත් කරලාමයි ගහන්න ඕන. මොකද අපේ බෝග වලට ගියොත් එහෙම බෝගත් විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. හැබැයි ඉක්මනට වැඩේ අපිට කරගන්න පුළුවන්. මේක අපිට උදුළු ගාලා වල් පැලෑටි පාලනය කරන්න අමාරුයි. මොකද මල්ච් එක ඩැමේජ් වෙන්න බලනවා. එහෙම වුණොත් එහෙම මොකද මේවා පස් වලට මල්ච් එක යට කරලා තියෙන්නේ. මේ විදිහට පහසුවෙන් සාර්ථකව වල් පැලෑටි ටික මර්ධනය කරගන්න පුළුවන්. නමුත් බලන්න මෙතන මේ මිරිස් පැලේ ළඟ මෙන්න මේ ටිකේ වල් පැලෑටි හැදෙනවා. අපිට ඒවා වල්නාශක ගහලා පාලනය කරගන්න විදිහක් නැහැ. අනිවාර්යයෙන්ම අපි මේවා ගලවලා අයින් කරන්න ඕන. මොකද සමහර පලිබෝධක සත්තුන්ගේ ඒ කියන්නේ සුදු මැස්සා, කොඩිත්තා, පැලමැක්කා වගේ සත්තුන්ගේ දාරක ශාක විදිහට මේ වල් පැලෑටි එයාලා පාවිච්චි කරනවා. එතකොට අපි කෘමිනාශක කොච්චර ගැහුවත් වැඩක් නැහැ. මෙයාලා මේ වගේ ජීවත් වෙලා පස්සේ ආපහු ඇවිල්ලා වගාවට හානි කරන්න පුළුවන්. බලන්න මේ හැම එකකම වගේ සාමාන්‍යයෙන් මේවට අපි ඉරිගේෂන් මේ බට වලින් පොහොර දාන්නේ. ඉතින් ඒවත් එක්කම පොහොර රසයට මේ වල් පැලෑටිත් ඉක්මනට වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් දැන් මම මේකේ වල් පැලෑටි ගලවලා සතියක් විතර නමුත් ආයෙත් මේවා වර්ධනය වෙලා. ඒ නිසා අනිවාර්යෙන් වගාව නිතර පරීක්ෂා කරලා මේ වගේ වල් පැලෑටි තියෙනවත් අයින් කරන්න ඕන. අනිත් එක තමයි අපි වගාවට කෘමි ප්‍රතිරෝධී දැලක් ගහලා තියෙනවනම් බලන්න මෙන්න මෙතන. මේ වගේ කාලයක් යනකොට net එක ඩැමේජ් වෙන්න පුළුවන්. විවිධ හේතුන් නිසා මම ඉස්සරහට වීඩියෝ එකකින් කියන්නම් කොහොමද net එකක් හරියට ගහගන්නේ. ඒක අපි නඩත්තු කරගන්නේ කොහොමද ඩැමේජ් වෙන්න මොනවාද බලපාන්නේ කියන එක ගැන. එතකොට මෙන්න මේ වගේ මේක අපිට පුංචි සිදුරක් වගේ පෙවුනට පලිබෝධක කෘමි සත්තුන්ට එයාලා බොහොම පුංචි. එයාලට මේක විශාල දොරටුවක්. එයාලට පුළුවන් ඉක්මනින්ම අපේ වගාවට ඇතුල් වෙලා මේ වගාවට හානි කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. net එකක ඇතුළට net එකක් ගහලා තියෙන වගාවක් ඇතුළට සතෙක් ආවොත් එයාලා සාමාන්‍ය පරිසරයට වඩා ඉතාමත් වේගයෙන් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට බලන්න මේ ගහ. මේකෙත් වෛරස් එක හැදීගෙන එන ලක්ෂණ යම් තාක් දුරකට වැළඳිලා වගේ පේනවා. මේ ගහ පේනවා ඇති ටිකක් ලොකුයි. එහෙම වෙලාවක ගහ මුලින්ම උදුරනවට වඩා ඉස්සෙල්ලාම අපිට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ගහේ වෛරස් එක හැදිලා තියෙන ඒ ලක්ෂණ පෙන්눔 කරන තැන් වලින් දළු ටික කඩලා බලන්න. සමහර වෙලාවට ගහ මුලින්ම උදුරනවට වඩා ඒක ප්‍රායෝගික වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ඒ අලුතෙන් එන දළු වල වෛරස් එක එන්නේ නැහැ. නැවතත් එන දළු වල වෛරස් එක එනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ගහ ගලවලා අයින් කරන්න වෙනවා. ඊළඟට අපි වගාවේ පලිබෝධ පාලනය කිරීම සඳහා කෘමිනාශකත් අනිවාර්යයෙන්ම යොදන්න වෙනවා. මොකද අපි net එක ගහලා yellow card එල්ලලා වල් ටික මර්ධනය කරාට විතරක්ම මදි. මේකට අනිවාර්යයෙන් පලිබෝධ නාශක යොදන්නම වෙනවා. net එක ගැහුවා කියලා අපිට පලිබෝධ නාශක ගහන එක අවම කරගන්න විතරයි පුළුවන්. යොදන්න නැතුව ඉන්න බෑ. මේ නිසා අනිවාර්යෙන් පලිබෝධ නාශක යොදන්නම වෙනවා. අපි පලිබෝධ නාශකයක් වෙළඳ පොලෙන් ගන්නකොට ඒකේ ලේබලය කියවලා බලන්න ඕන. අපි කඩේට ගිහිල්ලා සුදු මැස්සට ගහන තෙල් එකක් කියලා ඉල්ලුවාම විවිධ වර්ගයේ සුදු මැස්සට ගහන කෘමිනාශක තියෙනවා. ඒ වගේ මෙන්න මේ විදිහට කොළ කොට වීම පතුරවන පැලමැක්ක කෝඩිත්ත සුදු මැස්ස මයිටාව. ඒ අයට මේක හානිදායකයි. අපි කඩෙන් ගන්නකොට අනිවාර්යෙන් ඉස්සෙල්ලාම අපි ගහනවා නම් මෙන්න මෙතන නිල් පාට නැත්තම් කොළ පාට තියෙන ලේබල් එක තියෙන කෘමිනාශකයක් තමයි ඉස්සෙල්ලාම ගහන්න ඕන. ඊට පස්සේ
අපි කහ පාට තියෙන එකට යන්න ඕන. මොකද එයාලා මුලින්ම අපි සැර එකක් ගැහුවොත් එහෙම වෙන්නේ එයාලා ඒකට ප්‍රතිරෝධීතාවයක් හදාගත්තොත් එහෙම ආයෙ එයාලට කොච්චර කෘමිනාශක ගැහුවත් එයාලා මැරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මෙන්න මෙතන මේ අංකයක් තියෙන්නේ. මෙතන තියෙන කේත අංකයක්. මෙන්න මේ කේත අංකය බලන්න මෙතන මේ ගහලා තියෙන 6 කේතයේ සහිත කෘමිනාශක මයිටානාශක එක්ෂේත්‍රයක් සඳහා අඛණ්ඩව යෙදීමේ වළකින්න. ඇයි එහෙම කියන්නේ? මොකක්ද මේ අංකෙන් කියන්නේ? මේ අංකෙන් කියන්නේ දැන් පලිබෝධනාශකයක් ගත්තාම අපි යාලට ඒ පලිබෝධනාශක යදුවට පස්සේ ඒ සතා මිය යන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් කියන්නේ. මේ අංකයෙන් කියන්නේ. දැන් හිතන්නකෝ මේ 6 කේතයේ සහිත පලිබෝධනාශක අපි දිගින් දිගටම යෙදුවොත් එහෙම මොකද වෙන්නේ? සමහර විට මේ 6 කේතයේ සහිත පලිබෝධනාශකයෙන් සතා මිය යන්නේ එයාලා ඒක ආහාර ගත්තට පස්සේ සමහර විට එයාලට ඒක විෂ වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට බඩගිනි එන්නේ නැතුව එයාලට දවස් ගාණක් निराහාරව ඉඳලා මේ යනවා වෙන්නත් පුළුවන්. සමහර විට දැන් මෙයාලා ඊටාම දක්ෂයි. මොකද මේ අපි මොනවා හරි පලිබෝධනාශකයක් යෙදුවට පස්සේ එයාලා ඒකට ප්‍රතිරෝධීතාවයක් ඇති කරගන්නවා ඉක්මනින්ම. මේ 6 කේතයේ සහිත පලිබෝධනාශකයක් අපි දිගින් දිගටම යෙදුවොත් එහෙම වෙන්නේ මෙයාලා මේකට ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. එතකොට අපි කොච්චර පලිබෝධනාශක යෙදුවත් මෙයාලා මිය යන්නේ නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ කේතයේ සහිත කේතයන් සහිත දේවල් වෙනස් කරමින් ක්ෂේත්‍ර වල යොදන්න කියලා කියන්නේ. ඊළඟ වතාවේ පලිබෝධනාශක යොදනවා නම් ඒ දේ ගැන සැලකිලිමත් වෙන්න. පලිබෝධනාශකත් අපි නියමිත මාත්‍රාවෙන් නියමිත කාලාන්තර වලින් පලිබෝධනාශක වෙනස් කරමින් අනිවාර්යයෙන්ම වගාවට යොදන්න වෙනවා. එතකොට තමයි අපිට සාර්ථක වගාවක පලිබෝධ පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි පලිබෝධනාශක යොදන වෙලාවට මේ භෝගයට විතරක් නෙමෙයි පලිබෝධනාශක යොදන්න ඕන. ඔයාලට පේනවා ඇති මේ මල්ච් දෙක දාලා තියෙන පාති දෙක අතරත් යම්කිසි අඩියක ප්‍රමාණ දුර පිස්සිඩක් තියෙනවා. ඒකෙත් පේන ඇති වල් පැලෑටි තියෙනවා. සමහර වෙලාවට මේ වල් පැලෑටි වලත් භෝග වෙලා ඉන්න සත්තු රැඳිලා ඉන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ විදිහට පොඩි ප්‍රමාණයක් ඒ තියෙන ඉඩට ස්ප්‍රේ කරන්න මතක තියාගන්න. වගාවට පලිබෝධනාශක යොදනවා නම් අනිවාර්යෙන් ඉන්සෙක්ට් net එකටත් පලිබෝධනාශක යොදන්න ඕන. මොකද වගාවට යොදන වෙලාවට ඒ භෝගයේ ඉන්න සත්තු පියාඹලා ගිහිල්ලා එළියට යන්න බලන්නේ. නමුත් ඉන්සෙක්ට් net එක ගහලා තියෙනවා නම් එයාලට එළියට යන්න විදිහක් නැහැ. එයාලා net එකේමයි රැඳෙන්නේ. ඒ රැඳුනට පස්සේ ටික වෙලාවක් ගිහිලා නැවතත් එයාලා වගාවට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉන්සෙක්ට් net එකට පලිබෝධනාශක යොදන්න ඕන. මේ විදිහට උඩට එනගම පලිබෝධනාශක යොදන්න වෙනවා. අනිත් එක තමයි මේ තියෙන්නේ ඇල්බීසියා ගහක්. මගේ ශේෂ්ත්‍රයේ තියෙන ඇල්බීසියා ගහක්. මම මේ ගහ තියාගත්තේ පේනවා ඇති. මේ කම්බියක් තියෙනවා. ඒ කම්බිය ඉන්සෙක්ට් net එකේ කණුවක ගැට ගහලා තියෙනවා. බලන්න මේ අත්තේ ඔයාලට පේනවා ඇති පලිබෝධක සත්තු මේ ඉන්නේ. අනිවාර්යයෙන්ම කෘමිනාශක යොදන වෙලාවට මේවටත් කෘමිනාශක යොදන්න ඕන. මිරිස් හදලා තියෙනවා නම් මිරිස් වලටම විතරක් ගහලා තේරුමක් නැහැ. අනිවාර්යෙන් චේස්ප්‍රේ ගස් කොළන් තියෙනවා නම් පුළුවන් විදියට ඒවටත් ඒවා යොදන්න ඕන. එහෙම නැත්නම් ඒ වගේ අතු ටික මේ විදියට කපලා අයින් කරන්න ඕන. මෙන්න මේ මං කියපු කාරණා සියල්ලම එකට පාවිච්චි කරොත් තමයි අපට යම් මට්ටමකින් හරි මිරිස් වගාවේ පලිබෝධකයන් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මේක මිරිස් වගාවට විතරක් නෙමෙයි අනිත් වගාවන් වලටත් එහෙමයි. විශේෂයෙන්ම කොළ ගොඩ වීම පතුරවන සත්තු මේකෙන් බොහෝ දුරට පාලනය වෙනවා. නැත්තරම නැති කරන්න බෑ. කොහොමඩවත්ම බෙහෙත් එකක් නැහැ. සත්තු සියලු දෙනාම විනාශ වෙලා යන. අනිවාර්යෙන් අපි තෙල් ගැහුවා. එයාලා ඒකට ප්‍රතිරෝධී වෙලා ප්‍රතිරෝධී සත්තු කීප දෙනෙක් වගාව තුළ ඉතුරු වෙනවා. එයාලගෙන් බෝ වෙන පරම්පරාවත් ප්‍රතිරෝධී සත්තු විදිහට තමයි බිහි වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මම මේ කියන දේවල්
සියලුම දේවල් කරොත් තමයි ඔයාලට යම් පාලනයක් හරි කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති ඔයාලට කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.